මේ දිනවල පළවත් පක්ෂ මූලස්ථානයේ සිදුවෙච්ච ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල තොරතුරු සංසරණය වෙන මොකක්ද සම්බන්ධව? එහෙම යනවාද සිදුවීමක් මම දන්නේ නැහැ. මෙහෙමයි ඉතින් පොහොට්ටුව හරි UNP එකට රජබ වගේ පක්ෂවල තන්ත්‍ර බෙදා ගන්න මොන හරි දෙයක් කතා බහ කරගන්න ගියාම තීරණයක් ගන්න ගියාම තීරණ ගන්න ඔන්න ඔය විදිහට ගහගෙන මරාගෙන කෑ ගහගෙන කුහරුප කියාගෙන තමයි යාළගේ පක්ෂ මූලස්ථාන වල තීරණ ගන්න. ඉතින් යාළා හිතනවා අපේ පක්ෂ මූලස්ථාන වල තීරණ ගන්න එහෙම කියලා. ඉතින් ඒ ගැන අවබෝධයක් නැතුව මේ කරන ව්‍යාජ ප්‍රකාශව ඕන අපි ගණන් ගන්න. එතකොට මේ විවිධ නඩු කටයුතු වල සැකකරුවන් හදිසියේ සීදි විනාශ ගැනීම සම්බන්ධවත් කතා බහක් කරනවා. මේ සම්බන්ධව මොකද්ද? කපිල චන්ද්‍රසේන මහත්මයා මිය ගිහින් තිබුණා ඊයේ දිනේදී අපි දැක්කේ නිවුස් එක. ඊටම කනවර්ධක සිදුවීමක් පරීක්ෂණ පවත්වනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් කපිල චන්ද්‍රසේන මහත්මයා කියලා කියන්නේ අයාබස් ගණන අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙක්. ඔවුන් ප්‍රකාශ කළ තිබුණ අල්ලස් කොමිසමට ඔහු ලබාගත් අල්ලස් මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දුන්නා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉතා ඉක්මනින් සිදු වෙනවා. මම හිතන්නේ ඒ මරණයට අදාළ සැකකරුවනුත් නැත්නම් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඒකට සම්බන්ධ වක්කියුතු කොටසක් ඉන්නව නම් ඔවුන්වත් එයාබස් ගණන අදාළ සැකකරුවන් ඔවුන්ට වරදකරුවන් ඉන්නවනම් ඔවුන්ටත් නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.